ඉතිහාසය. ඒක නිකම්ම පරණ කතා ටිකක් විතරක් නෙවෙයිනේ. අද අපි බලමු අපිට තියෙන මේ මූලාශ්‍රයම් පාවිච්චි කරලා ඉතිහාසය කියන එක ඇත්තටම මොකක්ද? ඒකේ ගැඹුර කොච්චරද කියලා. හරියටම හරි. අනික අතීතය ගැන ඉගෙන ගන්න එක අදට වැදගත් වෙන්නේ කොහොමද? ඒකයි අද අපි හොයලා බලන්න යන්නේ. ඇත්තටම ඉතිහාසය කියන්නේ අර අතීතයේ හිටපු මිනිස්සුන්ගේ කතාවනේ. එයාලා කොහොමද මේ පරිසරය එක්ක හිටියේ, සමාජ හදාගත්තේ. එකිනෙකා එක්ක ගනුදෙනු කළේ. මේ ඔක්කොමයි තියෙන්නේ. ඒත් ඉතින් අපි කවුරුත් ඒ කාලේ හිටියේ නෑනේ. නෑ. ඉතින් කොහොමද අපි ඒ ගැන හරියටම දැනගන්නේ? අපේ සීයාගේ අම්මා ගැනවත් සමහර විට අපි ඉගෙනගත්ත ඉස්කෝලේ මුලින්ම හදපු හැටි ගැනවත් අපි දැකලා නෑනේ. ඔව්. මේව දැනගන්න ක්‍රම තියනවද? අන්න ඒකට තමයි අපි මූලාශ්‍ර කියලා කියන්නේ. ඒ කියන්නේ අතීතය ගැන දැනගන්න අපිට උදව් වෙන හැම දෙයක්ම. මූලාශ්‍ර. ඔව්. මේවා ප්‍රධාන විදියට දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ මොනවද? එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. ඒ කිව්වේ අර පරණ පොත්පත් වංශ කතා වගේ මහා වංශයේ දීප වංශය වගේ. අන්න හරි. ඒ වගේම තමයි පරණ ලියවිලි සෙල්ලිපි ජනකතා එහෙමත් මේකට අයිති. හරි. අනිත් වර්ගය තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. ඒ කියන්නේ අර කෞතුකාගාරවලම තියෙන දේවල්ද? ඔව්. ගොඩක් වෙලාවට. ඒ කියන්නේ අතීත මිනිස්සු පාවිච්චි කරපු භාණ්ඩ. මැටි බඳුන්, ආයුධ, කාසි, පිළිම. ගොඩනැගිලි වල නටබුන්. හිතන්නකෝ පොළොන්නරුවේ ගල් විහාරය වගේ තැන්. මිනිස් ඇටසැකිලි පවා මේවට අයිති. කොළඹ කෞතුකාගාරයේ තියෙනව නේද පරණ සිංහාසනයක්, කාසි වගේක්, අන්න ඒ වගේ දේවල්. හරි. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍රයි, පුරාවිද්‍යා මූලාශ්‍රයි දෙකෙන්ම අපිට අතීතය ගැන අදහසක් ගන්න පුළුවන්. පුළුවන්. හැබැයි රසවත්ම දේ තමයි මේ දෙක සමහර වෙලාවට කියන්නේ එකම කතාව නෙවෙයි. එහෙමද? ඒ කියන්නේ පරස්පරතා තියෙනවා. හිතන්නකෝ මහා වංශයේ වගේ වංශ කතාවක තියෙන විස්තරයක් සමහර වෙලාවට ඒක ලියපු කෙනාගේ අරමුණ අනුව ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්. දේශපාලන හේතුව වගේ. එහෙම වෙන්න පුරුවන්. හැබැයි පුරාවිද්‍යාත්මක සාක්ෂියක්. ඒ කියන්නේ පොළවෙන් හම්බ වෙන භාණ්ඩයක්. ඒක වෙනස් කතාවක් කියන්න ඉඩ තියෙනවා. එතකොට ඉතිහාසඥයෝ මොකද කරන්නේ? එයාලට සිද්ධ වෙනවා මේ දෙකම මේ සාක්ෂි ඔක්කොම එකට තියලා බලලා විශ්ලේෂණය කරලා වඩාත්ම තාර්කික සමබර අර්ථකථනයක් දෙන්න. ඉතිහාසය කියන්නේ නිතරම අලුතින් ලියවෙන දෙයක් වගේ. ඒක නම් ඇත්ත. හරි අපි මේ මූලාශ්‍ර වලින් අතීතය ගැන දැනගත්තා කියමුකෝ. ඒත් ඉවර වෙලා ගිය දේවල් ගැන ඉගෙනගෙන දැන් මොකටද? අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. නේද? සමහරව අහන්න පුළුවන්. මෙහෙමයි අතීතයේ සිදුවීම් ඉවරයි තමයි. හැබැයි ඒ සිදුවීම් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් ඒව කවදාවත් පරණ වෙන්නේ නැහැ. උදාහරණයක් විදියක අර කෘෂිකර්මය ගැනම හිතමුකෝ. ඉස්සර ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වුණා කියලා අපි කියනවා. ඒ කාලේ තිබුණේ හරිම පරිසර හිතකාමී සාර්ථක ගොවිතැන් ක්‍රම. අද අපි රසායනික පොහොර කෘමිනාශක පාවිච්චි කරලා පරිසර ප්‍රශ්න ඇති කරගෙන. ඇත්ත. එතකොට අතීතයේ ඒ සාර්ථක ක්‍රම මොනවාද කියලා හරියට තේරුම් ගත්තොත් සමහර විට අද තියෙන ප්‍රශ්න වලට උත්තර ඒ අස්සේ තියෙන්න පුරිනයි. ඒක හොඳ කාරණයක්. ඒ වගේම අර අකුරු ගැන කිව්වා වගේ අපි අද ලියන මේ කා අකුර. ඒක අවුරුදු දහස් ගාණක් තිස්සේ ටිකින් ටික වෙනස් වෙලා නේද මේ විදිහට හැදිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒ විකාශනයේ තේරුම් ගන්න ඉතිහාසය දිහා බලන්නම වෙනවා. අපේ භාෂාව, සංස්කෘතිය, සිරිත් මේ හැම දෙයකම මූල් හොයාගෙන යන්න පුළුවන් අතීතයට. ඒ වගේම අතීතයේ වෙච්ච වැරදි වලින් අසාර්ථක වීම වලින් ඉගෙන ගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම. ජයග්‍රහණ වගේම පරාජයන් ගැන දැනගන්න එක වැදගත්. එතකොට තමයි අනාගතය හරියට සැලසුම් කරන්න පුරුවන් වෙන්නේ. හරි. එතකොට මේ ඉතිහාසය කියන්නේ හරිම දිග කාලයක් නේ. ඊටම දිගු කාලයක්. එතකොට මේ සිදුවීම් මුනේ කවදද කියලා හරියටම දැනගන්න එකත් වැදගත්. ඒකට මොනවද තියෙන ක්‍රම? අපි අර ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව ගැන දන්නවා. ඒක තමයි ලෝකේ බහුලවම පාවිච්චි වෙන ක්‍රමය. ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව. ඒකේ කේන්ද්‍රය වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතනේ. මිහිඳු හාමුදුරුව ලංකාවට ආවේ ක්‍රිස්තු පූර්ව 250 දී වගේ. මහාසේන රජතුමා රජකම් පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ 274 දී. හරි. ඒ අරුණම අපේ කලාපේ විශේෂයෙන් ලංකාවේ හන ගොඩක් වැදගත් වෙන ක්‍රමයක් තමයි බුද්ධ වර්ෂ ක්‍රමය. ඒක පටන් ගන්නේ බුදුන් වහන්සේගේ පිරිනිවීම සිදු වුණු දවසේ ඉඳලානේ. සාමාන්‍යයෙන් පිළිගන්නේ ක්‍රිස්තු පූර්ව 544 දී කියලා. ඊට අමතරව තව තියෙනවා ශක වර්ෂ කියලා ක්‍රමයක් තියෙනවා. ඒක ක්‍රිස්තු වර්ෂ 78 දී පටන් ගන්න එකක්. ඉස්ලාමීය රටවල් පාවිච්චි කරන හිජ්රි වර්ෂ ක්‍රමය තියෙනවා. ඒක පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 622 දී. ඒ කියන්නේ එකම සිදුවීම
නිවැරදිවම කියන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔව් ඒක නිසා සමහර වෙලාවට පොඩි සංකීර්ණ බවක් ඇති වෙන්න පුළුවන් දිනවකවානු ගලපද්දී. හරි. පුරාවිද්‍යාවේදී නම් තව ක්‍රමයක් තියෙනවා. අර කැණීම් කරද්දී පොළවේ පස් තට්ටු තියෙනවනේ. ඔව් ඔව්. ඒ තට්ටුවල අනුපිළිවෙල අනුවත් කාල නිර්ණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හැමතිස්සම නෙවෙයි ඒත් සාමාන්‍යයෙන් යටම තියෙන තට්ටුවල දේවල් තමයි පරණම. ඒකත් රසවත් ක්‍රමයක්. එහෙනම් ඉතින් අද අපි කතා කළේ ඉතිහාසය කියන්නේ නිකම්ම පරණ කතාවක් නෙවෙයි ඒක. අර විසිරලා තියෙන සාක්ෂි මූලාශ්‍රය එකතු කරලා බොහොම පරිස්සමෙන් ගොඩනගන නිතරම අලුත් අර්ථකථන ලැබෙන දෙයක් කියන එක. හරියටම. සාහිත්‍ය මූලාශ්‍රයේ පුරාවිද්‍යා මූලාශ්‍රයේ අතර තියෙන සමහර වෙලාවට තියෙන ගැටුම් ඒවා කොහොමද විසඳගන්නේ කියන එකයි. ඒ වගේම අතීතයෙන් වර්තමානයටයි අනාගතයටයි ගන්න පුළුවන් පාඩම් ගැනත් අපි කතා කළා. අර කාලය මනින එකක ක්‍රම ගැන. ඔව්. ඒකේ තියෙන සංකීර්ණතාව ගැනත් කතා කළා. එවන් අවසාන වශයෙන් අහන්නන්ගෙන් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා ඉල්ලමු. හොඳ අදහසක්. තව අවුරුදු 1000කින් විතර අනාගතයේ ඉන්න ඉතිහාසඥයෝ එයාලා අපේ කාලේ දිහා බලද්දි අපි මේ අන්තර්ජාලයේ තියලා යන ඩිජිටල් සටහන්, ෆොටෝ, වීඩියෝ අපි හදන ගොඩනැගිලි පාවිච්චි කරන බඩු මේ ඔක්කොම දිහා බලලා එයාලා අපි ගැන අපේ මේ කාලය ගැන මොන වගේ කතාවක් ලියයිද? ඒක හිතන්න හොල්ල ප්‍රශ්නයක් තමයි. ඒ ලියන කතාව ඇත්තටම අපිව නිරූපණය කරයිද කියන එකත් එක්ක.